අයිබෝන් කියල පිළිගන්නවා පයිතන් අපි මුලින්දං ආරම් කරන පාඩම් මාලාවට මුලින්ම අපි බලමු පයිතන් වල තියෙන ඔපරේටස් වර්ග මොනවද කියලා පයිතන් ඔපරේටස් ගත්තාම සාමාන්‍ය ප්‍රෝග්‍රමිල් ලෙන්වෙ ජලෝග තියෙනවා එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම මොඩියලස් ගැන ඉතිරිය බලය මේ තරු දෙකින් ගැන බලය ඉරි දෙකින් අපි කියන්නේ පූර්ණ බෙදීම පූර්ණ බෙදීම කියලා කියන්නේ දැන් අපි 14 බෙදුවත් 3යිනේ අන්නේ වගේ පූර්ණ සංඛ්‍යාවට බෙදපුවම එන පූර්ණ සංඛ්‍යාව ඊළඟට සමානයකින් කියන්නේ යම්කිසි දෙයක් දැන් මෙතනනම් ඒබීට සමානද බලන්න අන්නේ වගේ තමයි සමාලකුණු දෙකක් පාවිච්චි වෙන්නේ නොට්ටීක්වල් කියන්නේ මේ වගේ සලකුණ තියෙනවා ග්‍රේටදෑන් ලස්දෑන් ග්‍රේටදෑන් නෝ ඒක්වල් ලස්දෑන් නෝ ඒක්වල් කියලා තියෙනවා ඒ වගේම එන්ඩ ඕ නොට් ගන්ට කරමු ටික තියෙනවා හරිපි මුලින් බලමු මේ ඔපරේටස් ගොඩදර කතා කරන්න නැතුව පයිතන් ඉන්ටෆේසගේ වැඩ කරන්න කොහොමද කියලා මුලින්ම අපි මෙම ලියනවා print hello world මෙහුලුවන් අපිට මේක පුළුවන් පයිතන එක මේ වගේ පෙන්න්න ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ දෙයක් එකතු කිරීමත් බලමුද 4 දන 2 කියලා ගත්තත් උත්තරය 6යි එකතු කිරීම දස්සේ අපි ගන්නවා අඩු කිරීම 12 හරින 3 9යි බලමු ඊටස්සේ වැඩි කිරීම 10 වැඩි කිරීම 5 9යි කියලා එනවා ඊට පස්සේ බලන්න බෙදීම බලමුකෝ 40 බෙදීම 2 20යි කරන මෙන්න මෙතෙන්ද ඒගොල්ලෝ මතක තියාගන්න ඕනි ඒ බෙදීමේදී මේ කියන්නේ ෆ්ලෝට් සංඛ්‍යාවක් කියන්නේ බලන්න 10 මේ සලකුණෙන් කියනවා 10 බෙදීම මෙතෙන්දී අදාළ වෙන්නේ ඉතිරි කියන එක මොඩියුලස් කියන එක 10 තුනෙන් බෙදපුවම 9 ඉතිරි එකක් ඒ වගේ අන්නම ඉතිරිය තමයි මෙතෙන්දී අදාළ වෙන්නේ බලන්න මෙහෙම බලුවොත් 11 මොඩියුලස් සලකුණ 5 ඉතිරි එකයි ගැන පස්සරත් 2 10යි ඒ වගේ ඊළඟට බලමු පූර්ණ බෙදීම බලන්නකෝ පූර්ණ බෙදීම කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එතන 20 තියෙන දෙකක් 3 6යි කියන්නේ 3 වර 6 18යි සම්පූර්ණ සංඛ්‍යාවලින් එන්නේ ඉතිරිය 3 නේ මෙතන පූර්ණ සංඛ්‍යා 23 බෙදුවා 6යි උත්තරේ ඉතිරි ගණන ගන්නේ ඊළඟට බලය බලන්නකෝ බලය කියන්නේ අපි දැන් 2 තුන්වෙනි බලය 8යි එහෙම වෙනවා ඊට පස්සේ හරි මේ කෙටි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරුවේ පයිතන් වල තියෙන ගණිතමය නීති කාරක ටික අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු එතකන් සියලු දෙනාටම සුබ දවසක්